හිතන්න බලන්න ඔයාලගේ හිත හරියට කම්පියුටර් එකක් වගේ අපිට ඕන විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කිව්වොත් මොකද හිතන්නේ? ඔව් ඒක ඇත්ත. අපේ හැමෝගේ මුළු ඇතර තියෙනවා මාරම පවර්ෆුල් කමාන්ඩ් සෙන්ටර් එකක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ කමාන්ඩ් සෙන්ටර් එකට අපිට ඕන විදිහට අණ දෙන්නේ කොහොමද කියලයි. මේ සුපිරි ක්‍රමයට කියන නම තමයි ඕටෝ සජෙෂන්. අපි සිංහලෙන් කියමුකෝ ස්වයං යෝජනා කියලා. හරි දැන් අපි මේක පොඩ්ඩක් වෙනස් විදිහකට හිතමු. හිතන්න ඔයාලගේ මනස කියන්නේ හරිම සරුසාර වත්තක් කියලා. ඒ කියන්නේ දාන ඕනම බීජයක් පැලවෙල නියම සරු පසක් තියෙන වත්තක්. එහෙමනම් අපි අපේම අහගන්න ඕන වැදගත්ම ප්‍රශ්නේ තමයි අපි මේ වත්තේ මොනවද වවන්නේ? ලස්සන මල්ද? රස පළතුරුද? එහෙම නැත්නම් මුළු වත්තම විනාශ කරලා දාන වල් පැලෑටිද? මේ ඕටෝ සජෙෂන් කියන එකේ සරලව තීරම මොකක්ද දන්නවද? ඒ තමයි ඔයාලා ඔයාලගේ යටිහිතට දෙන අණ. මේම හිතන්නකෝ. ඔයාලගේ උඩුහිත ඒ කියන්නේ මේ හිතන මවන හිත හරියට කම්පැනි එකක CEO වගේ. හැබැයි ඇත්තටම වැඩේ කරන්නේ කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව හැමදේම ක්‍රියාත්මක කරන යටිහිත. ඉතින් ඕටෝ සජෙෂන් කියන්නේ අර CEO ගෙන් සේවකයට කෙලින්ම යන මැසේජ් එක. අන්න ඒ දෙක යා කරන පාලම තමයි මේ. හරි අපි ආයෙමත් අර වත්තට යමු. හිතන්න ඒ සරුසාර වත්තේ ඔයාලා හිතාමතාම ලස්සන මල් පළතුරු වගේ වටිනා බීජ පැලකලේ නැත්තම් ඒ වත්තේ නිකන්ම හිස්ව තියෙයිද? චුට්ටක් හිතන්න. නෑ නේද? ඔයාලා කිසිම දෙයක් නොකළොත් කිසිම මහන්සියක් නැතුවම වල් පැලෑටි හැම තැනම වැවිලා ඒකේ ආලරි පාලනයට ගන්නවා. ඔන්න බලන්න මෙතන තියෙන වෙනස. අපි ඕටෝ සජෙෂන් පාවිච්චි කරනකොට අපි දැනුවත්වම අපිට ඕන කරන නිර්මාණශීලී හොඳ බීජ අපි හිතේ හිටවනවා. හැබැයි අපි ඒ ගැන කිසිම තැකීමක් නැතුව හිටියොත් විනාශකාරී හිතුවිලි. ඒ කියන්නේ අර වල් පැලෑටි. ඒවා ඉබේටම ඇවිත් ඒ සරුසාර වත්ත පුරාම වැවෙනවා. බලන්න තෝරා ගැනීම තියෙන්නේ සම්පූර්ණම අපේ අතේ. එහෙනම් කොහොමද අපි අපිට ඕන කරන බීජ විතරක් මේ වත්තට ඇතුල් කරගන්නේ? වල් පැලෑටි වලට එන්න නොදී. ඒකට අපි තේරුම් ගන්න ඕනේ අපි යටි හිතේ ගේට්ටුවජන. මේක හරිම වැදගත් කන්සෙප්ට් එකක්. මෙහෙම හිතන්නකෝ. අපි සවිඥානික මනස කියන්නේ මේ හිතන හිත හරියට ගේට්ටුවක ඉන්න මුරකාරයෙක් වගේ. යටි හිත කියන අර ඇතුලේ තියෙන ලෝකයට ඇතුල් වෙන්නේ මොනවද කියලා තීරණය කරන්න සම්පූර්ණ බලය කියන්නේ ඇබ්සලියුට් කන්ට්‍රෝල් එකක් මේ මුරකාරයට තියෙනවා. අපිට පුළුවන් ඕනම හිතුවිල්ලක් බාර ගන්නවද නැත්නම් නෑ උඹට මෙතන ඉඩ නෑ කියලා ප්‍රතික්ෂේප කරනවද කියලා තීරණය කරන්න. හැබැයි ඉතින් කනගාටුවට කරුණ තමයි බහුතරයක් දෙනා මේ බලය පාවිච්චි කරන්නෙම නැති එක. එහෙනම් කොහොමද අපි මේ මුරකාරයාව පහු කරලා යටිහිතට සාර්ථකව අනක් දෙන්නේ? මෙන්න රහස් සූත්‍රය. පියවර 3යි තියෙන්නේ. 1. පුනරාවර්තනීය. ඒ කියන්නේ එකම අදහසක් මේ මුරකාරයාට දිගින් දිගටම කියන එක. 2. හැඟීම්. මේක තමයි වැදගත්ම දේ. ඒ අදහසට ප්‍රබල හැඟීමක් එකතු කරන එක. 3. විශ්වාසය. මේ අදහස ඇත්තටම ඇත්තයි කියලා හදවතින්ම විශ්වාස කරන එක. ඔනොයි තුන එකතු වුණාම ගේටුව නිකන්ම ඇරෙනවා. අර පියවර තුලින් වැදගත්ම බලවත්ම දේ තමයි හැඟීම්. ඇත්තටම ඒක තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියේදී අපේ තියෙන සුපිරි බලය. හැඟීම් නැතුව අනිත් දේවල් හරියට වැඩ කරන්නේ නැහැ. කිසිම තේරුමක් නැහැ. නැපෝලියන් හිල් මේක හරිම පැහැදිලිව කියනවා. හොඳට අහගන්න. කිසිම හැඟීමක් නැති නිකම් වචනවලට යටිහිතට බලපෑමක් කරන්න බෑ. ඔයාලගේ යටිහිත හඳුනාගන්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ හැඟීම් එක්ක හොඳට මුහුණු සිතුවිලි මත විතරයි. මේක තමයි ගොඩක් දෙනෙක්ට වරදින තැන. වචන විතරක් මතුරන එකෙල් වැඩක් නැහැ. ඒකට හැඟීම් කියන ඉන්ධන එකතු වෙන්නම ඕන. මෙන්න මේ වෙනස බලන්නකෝ. මට තව සල්ලි ඕන කියන එක ඒක දුර්වල ප්‍රකාශයක්. ඒක නිකන් ප්‍රාර්ථනාවක් විතරයි. කිසිම හැඟීමක් නැහැ. ඒත් මට මේ සල්ලි මගේ අතේ තියෙනවා වගේ පේනවා, දැනෙනවා. මට ඒක අල්ලන්නත් පුළුවන් තරමට විශ්වාසයි කියන එක ප්‍රබල හැඟීම් බරාණක්. අන්න ඒක කමාන්ඩ් එක. අපේ යටි හිතට තේරෙන්නේ මේ දෙවෙනි භාෂාව විතරයි. හැබැයි මෙතනදී අපි හැමෝම ගොඩක්ම ප්‍රවේශම් වෙන්න ඕනේ දෙයක් තියෙනවා. ඔටෝ සජෙෂන් කියන මේ මූල ධර්මය හරියට දෙපැත්තටම කැපෙන පිහියක් වගේ. ඒක හොඳ දෙයකට වැඩ කරනවා වගේම ඒ බලයෙන්ම ඒ විදිහටම නරක දෙයකටත් ක්‍රියාත්මක වෙනවා. අපේ යටිහිතට හොඳ නරක නිර්මාණශීලී විනාශකාරී කියලා හිතුවිලි වර්ග කරන්න තේරෙන්නේ නැහැ. ඒක හරියට මැෂින් එකක් වගේ. අපි ඒකට දෙන ඕනම දෙයක්. ඒක බය වුණත් විශ්වාසය වුණත් ඒක බාරගෙන ඒකට අදාළ යථාර්ථය නිර්මාණය කරනවා. ඒකට හොඳ නරක තේරීමක් නැහැ. ඒ කියන්නේ ඔයාලා බය කියන හැඟීමෙන් හිත පුරව ගත්තොත් මේ නීතිය ඒක අරගෙන ඇත්තක් බවට පත් කරනවා. ඔයාලා සැකයෙන් හිටියොත් ඒක ඔයාලගේ ජීවිතයේ රටාව බවට පත් කරනවා.
ඒ වගේම තමයි අනිත් පැත්තටත්. ඔයාලා ධෛර්යය කියන හැඟීමෙන් හිත පුරව ගත්තොත් ඒකෙන් ඔයාලගේ සාර්ථකත්වය ගොඩනගනවා. ඔයාලා විශ්වාසයෙන් හිටියොත් ඒකෙන් ඔයාලට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරලා දෙනවා. යන්ත්‍රය එකයි අපි දෙන ඉන්පුට් එක විතරයි වෙනස් වෙන්නේ. හරි. දැන් අපි මේ බලවත් මෙවලම පාවිච්චි කරන්නේ කොහොමද කියලා පැහැදිලිවම දන්නවා. දැන් අපි බලමු ප්‍රායෝගිකවම අපේ අපේ කමාන්ඩ් එක යටිහිතට දෙන්නේ කොහොමද කියලා. හරි, මෙන්න ඔයාලගේ දිනපතා වතු වගා පිළිවෙත. මුලින්ම නිස්කලංක තැනකට යන්න. රැට නිින්දට යන්න කලින් නම් නියමයි. ඊළඟට S2 වහගන්න. දැන් ඔයාලා කලින් ලියාගත්තු ප්‍රකාශය හයියෙන් කියවන්න. ඒ ප්‍රකාශයේ පැහැදිලිව තියෙන්න ඕන ඔයාලට අවශ්‍ය මුදල, ඒක ලබා ගන්නා කාල සීමාව සහ ඒ වෙනුවෙන් ඔයාලා දෙන සේවාව. හතරවෙනි පියවර තමයි වැදගත්ම දේ. මේක කියවන ගමන් ඔයාලට ඒ මුදල දැනටමත් ලැබිලා ඉවරයි වගේ දකින්න. ඒක දැනෙන්න. පස්සේ අර ලියපු කොලේ උදේටයි රැටයි පේන තැනක තියාගන්න. අන්තිමට මේ දේ ඔයාලගේ මනසේ දැවෙන ආශාවක් වෙනකම්ම උදේ හවස නොකඩවා කරන්න. මෙතනදී ගොඩාක් දෙනෙක් කරන වැරද්දක් තමයි කොහොමද මේක වෙන්නේ කියලා සැලැස්මක් කෙනකම් බලාගෙන ඉන්න එක. එහෙම ඉන්න එපා. ඒ වෙනුවට ඔයාලට අවශ්‍ය සැලැස්ම ලබා දෙන්න කියලා ඔයාලගේ යටිචිතට අන කරන්න, බල කරන්න. ඊට පස්සේ වෙන්නේ පුදුම දෙයක්. ඒ සැලැස්ම ඉන්ස්පිරේෂන් එකක් විදියට විදුලි කැටීමක් වගේ එකපාරටම ඔලුවට එයි. ආපු ගමන් ප්‍රශ්න අහන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ හැමදේම එක්ක මේ බලවත් දැනුම අතේ තියාගෙන මට ඔයාලගෙන් අහන්න තියෙන අවසාන ප්‍රශ්නේ තමයි මේ. අද දවසේදී ඔයාලා ඔයාලගේ යටිහිතට දෙන පළවෙනි බලවත්ම අන මොකක්ද?